මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අවුරුදු කෝටි ගාණක් ගිය තැන මේ ලෝකයට පින්වත්නි වැස්ස ඉන්නේ නැති කාලයක් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි වැස්ස ඉන්නේ නැතුව ගිහිල්ලා මේ ලෝකේ යන්තා ගස් කොළන් තියෙනවද? ඒ ඔක්කොම වේලිලා යනවා. දැන් මේ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙමුත් පස්සේ අවුරුදු කෝටි ගාණක් ගියාට පස්සේ ගස් කොළන් කොළ පාට කියන එක ලෝකේ අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ඔන්න මේ ලෝකෙට දෙවෙනි ඉර මණ්ඩලක් පායනවා. ඉරක් පායනවා. පින්වත්නි මේක තමයි සත්‍ය. මේක සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක දෙයක්. පින්වත්නි මේක බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම වදාලා අනිච්ඡා භික්ඛවේ සංඛාරා. පින්වත් මහණෙනි සියලු සංස්කාරය අනිත්‍යයි. අද්දුහා භික්ඛවේ සංඛාරා. සියලු සංස්කාරය අස්ථිරයි. සිනේරු පර්වත රාජයා තියෙනවා මුහුදෙන් යට යොදුන් 84000ක්. මුහුදෙන් උඩ යොදුන් 84000ක්. පළල 84000යි දිග 84000යි. මෙහෙම පර්වතයක් තියෙනවා පින්වතුනි මේ පෘථුවියේ. අර වැස්ස නැති එන කාලේ සියලුම කොළපාට නැති වෙලා යනවා. බලන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය. පින්වතුනි මේ විදිහට තිබිලා මේ පෘථුවියේ තියෙනවා නම් යම්තා නදී පොඩි ගංගා තියෙන්නේ. සියලු ගංගා හිඳෙනවා දෙවෙනි ඉර පායපු ගම. ඉර පායලා ගොඩාක් කල් යනවා. ඊට පස්සේ පින්වත්නි ඊළඟට තුන්වෙනි ඉරක් පායනවා. තුන්වෙනි ඉර පෑවුවට පස්සේ යාකාචි මහා නදියෝ තියෙනවා මහා ගංගා. මොනවද? ගංගා යමුනා චිරවති සරබු මහි තහ උස්සුස්සන්ති විසුස්සන්තින භවන්ති. ඒ ඔක්කොම වේල්ලා යනවා. ගංගාවක් නැහැ. ඔහොම කාලයක් ගියාට පස්සේ හතරවෙනි ඉර පායනවා. හතරවෙනි ඉර පෑවුවට පස්සේ ওই ගංගා හටගත්ත මහ පොකුණෝ ඒවා වේලිලා යනවා. අහෝ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලා වදාලා අනිච්චා භික්ඛවේ සංඛාරා මේ සියල්ලම ස්ථිරයි අනිත්‍යයි අස්වැසිලි රහිතයි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔන්න ඔහම ආයේ කාලයක් ගියාට පස්සේ පස්වෙනි ඉර පායනවා. පස්වෙනි ඉර පායුවට පස්සේ වේලිලා දැන් වතුර තියෙන්නේ කොහෙද? පොඩ්ඩක් හරි බේරිලා මොහොඳේ තියෙන වතුර ටිකක් සිඳිලා යුදුන් ගානක් ආපස්සට සිඳිලා තල් ගහක් පමණට සිඳිලා මිනිස්සුක් ගානට සිඳිලා ඔළුව ගානට සිඳිලා අතපය ගානට සිඳිලා දනහිස ගානට සිඳිලා කාලයක් එනවා. හරක් ගියාට පස්සේ වැස්ස කාලේ අර හරක්ගේ කුරවල වතුර පිරීලා තියෙන්නේ මොහොඳේ වගේ වතුර හිඳිනවා. කාලයක් එනවා. මහ පොට ඇඟිල්ල තෙමා ගන්නට වතුර නැහැ. මොහොඳටත් වෙන දේ. 6 වෙනි ඉර පායනවා. 6 වෙනි ඉර පායනකොට කුඹල්කාරයෙක් ලිපට දාලා පිඹිනකොට දුම් යනවා වගේ මේ මහ පොළොවෙන් දුම් දාන්නට පටන් ගන්නවා. දුමා යන්ති. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ආයෙත් කාලයක් එනවා. බොහෝසේ දුම් දාන්නට පටන් ගන්නවා. දුම් ගුලියක් වෙනවා මේ පෘථුවිය. දුම දමා තියෙනවා. මේ පෘථුවිය මේ වෙනකොට මිනිස්සෙක් නැහැ. එකෙන් දෙකෙන් ඉවරයි. දුර්භික්ෂ වැස්ස නැති වෙනකොටම ඉවරයි. කර්මාන් රූප ඉපදෙනවා. මේ පෘථුවිය පවා නැසී වෙනසිය. අනිත්‍යයි, අස්ථිරයි, අස්වැසිලි රහිතයි. යම් කාලයක් එනවා 7 වෙනි ඉර පායනවා. 7 වෙනි ඉර පායනකොට මේකින් ගිනි දළු හටගෙන පිච්චෙනවා. පින්වත්නි ඉහළටම බ්‍රහ්ම ලෝකේ දක්වා යනවා. නිරයත් පිච්චෙනවා, දිව්‍ය ලෝකත් පිච්චෙනවා. ඒතර නිරයත් පිච්චෙනවා නම් දිව්‍ය ලෝකත් පිච්චෙනවා නම් මනුස්ස ලෝකෙත් පිච්චෙනවා නම් මිනිසුන්ට මොකද්ද වෙන්නේ? නිරිසතුන්ට මොකද්ද වෙන්නේ? පින්වත්නි මේ සත්වයන්ගේ ජීවිතවල කර්ම ඉතුරු වෙලා තියෙනවා ආභාසර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න. ඒ කර්මයේ ඉස්මතු වෙලා නිරේන් චුත වෙලා නිරේ පිච්චිලා ආභාසර බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා නිරිසත්තු පවා. හැබැයි ඒක වෙන්නේ හේතුවක් ඇතුව. එයාලා සසරේ කරන ආභාසර බඹල උපදින කර්ම තියෙනවා. සෑම ජීවියෙක්ගේම එක කර්ම. මේ මහ පෘථුවිය පවා සිනේරු පර්වත රාජයා පවා සුණු විසුණු වෙලා දැවිලා යනවා. පින්වත් මහන්නේ කපුරු දැවුනට පස්සේ ගිතෙල් දැවුනට පස්සේ එතන ඉතුරු වෙන්න දෙයක් නැහැ වගේ මේ පෘථුවිය දැවිලා කපුරු දැවුන තැන මොකුත් නැහැ වගේ පෘථුවියක් නැති වෙලා යනවා.
ඒ නිසා මේක තමයි අනාගත ඉරණම. පින්වත්නි දැන් කුසල් රැස් කරගන්න. දැන් නිදහස. එතනින් පස්සේ බුදු කෙනෙක් ගන්නේ සමහර වෙලාවට අසංකේයයක් තියෙයි බුදුරු නැතුව. අසංකේයයක් තියෙයි. අහෝ සෑයක් නැහැ, බෝධියක් නැහැ, බුදු කෙනෙක් නැහැ, බුද්ධ කියන වචනේ නැහැ, රහත් කියන වචනේ නැහැ ලෝකේ. ඒ කල්ප අසංකේයයටම දාන් දීලා පින් රැස් කරගන්න බෑ පින්වත්නි. අද සංඝයා සිහි කරන එක බත් හැන්දක් පූජා කළා රැස් වෙන පින කල්ප 100කිනුත් රැස් වෙන්නේ නැහැ. ඒ කාලේ සංඝයා නැති නිසා. ඒ වගේ යුගයකට යන්න එපා කියලා මේ වගේ උතුම් සෑයවල් පෙරලි වඳින්න පින්වත්නි.